නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදරයෙන් පිළිගන්නවා අපගේ ජාතක කතා මාලා වැඩසටහනට. අද අපි කියන්න යන්නේ ජාතක පොතේ පළමු කතාව වන අපන්නක ජාතකය. මේ කතාව හරහා අපිට ඉගෙන ගන්න පුළුවන් හරි වැරදි තීරණ ගැනීමේ වැදගත්කම ගැනයි. පරණ කාලයක ගවම්පති කියන නගරයක වෙනද සමාජයක් හිටියා. ඔවුන් අතර මෙහෙම ප්‍රශ්නයක් උදා වුණා. අපි කුසල් කර්ම කරන්න ඕනේද නැද්ද? පින් කරන එක වටිනවාද? එවිට වෙළඳකරුවන් දෙපිරිසකට බෙදුණා. පළමු කණ්ඩායම කිව්වා අපි කුසල් කර්ම කරන්න ඕනේ නෑ. පින්පව් කියන්නේ මිත්‍යා මතයක්. මැරෙනකොට සියල්ලම ඉවරයි. දෙවන කණ්ඩායම කිව්වා නෑ අපි පින් කරන්න ඕනේ. අපේ කර්ම අපිට ආපහු එනවා. මරණින් පස්සේ ජීවිතයක් තියෙනවා. ඉතින් දෙපිරිසම එකඟ වුණා ප්‍රශ්නය විසඳ ගන්න ඕනේ කියලා. අපි බුද්ධිමත් කෙනාගෙන් අහමු කියලා ඕන් ගියා නගරයේ සිටි බුද්ධිමත්ම වෙළඳකරුවාව සොයාගෙන. මේ සමයේ බෝධිසත්වයා ගාවට. ඒ වෙළඳකරුවා කිව්වා මේ ප්‍රශ්නයේ විසඳුම සරලයි. අපි දෙකම සලකා බලමු. පින්පව් නැත්නම් කුසල් කර්ම කරන කෙනාට මොකද වෙන්නේ? ඔහු හොඳ චරිතයක් හදා ගන්නවා. සමාජයේ ගරුත්වය ලබනවා. හරි මඟ ගමන් කරනවා. කිසි හානියක් නැහැ. පින්පව් තියෙනවා නම් අකුසල් කර්ම කරන කෙනාට මොකද වෙන්නේ? අපායට යනවා. දුක් විඳින්න වෙනවා. නරක ප්‍රතිඵල ලැබෙනවා. ලොකු හානියක් වෙයි. ඉතින් බුද්ධිමත් වෙළඳකරුවා කියලා දුන්නා කුසල් කර්ම කරන කෙනාට කිසි අවදානමක් නැහැ. ඒත් අකුසල් කර්ම කරන කෙනාට ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා බුද්ධිමත් තීරණය තමයි හැම විටම කුසල් කර්ම කරන එක. හරි වැරදි තීරණ ගැනීමේදී හොඳින් සිතන්න. අවදානම් සලකා බලන්න. කුසල් කර්ම කරන එකේ වාසිය තේරුම් ගන්න. ප්‍රවේශමෙන් ක්‍රියා කරන්න. ඉතින් මේ අපන්නක ජාතකයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් ගැඹුරු ඥානය අපේ ජීවිතයට ගෙනාවොත් අපිත් හොඳ මිනිසුන් වෙන්න පුළුවන්. ඊළඟ සතියේ අපි කියන්නම් වන්නපත ජාතකය. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. සර්වේ සත්තා සුඛිතා හොන්තු. සියලු සත්වයෝ සුවපත් වේවා.